මං අද ඇවිල්ලා ඉන්නේ ඊටමත් වටිනා බෞද්ධ අපිට ඊටමත් ගොඩාක්ම වටිනා ස්ථානයකට. මේක තමයි ඈත අතීතයේ පුරාවෘත්ත වල සඳහන් වෙන පරිදි සංඝමිත්තා තෙරණින් වහන්සේ ඉන්දියාවේ ඉඳලා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ශ්‍රීමා බෝධිය රැගෙන මෙන්න මේ මුහුදු බඩ ප්‍රදේශය. එතකොට මේ තමයි දඹකොළ පටුන කියන ස්ථානය. පුරාවෘත්ත වල සඳහන් වෙන පරිදි දේවානම්පියතිස්ස රජතුමා තමන්ගේ කරවටට ජලය එනතෙක් ගොස් තමයි නැවෙන් ශ්‍රීමා බෝධිය රැගෙන මෙන්න මේ මාර්ගය අද දඹකොළ පටුන පන්සල පිළිලා තියෙන ස්ථානයට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේක දැන් 2002-3 විතර යුද හමුදාව එකතු වෙලා මේක අපේ රටේ ආරක්ෂක අමාත්‍යාංශයට එකතු වෙලා මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒකට සිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි මේකට අනුග්‍රහය සපයලා තියෙන්නේ රජයේ මුදලින්. එතකොට අන්න ඒ වගේ රාජ්‍ය අනුග්‍රහයෙන් හැදුණු දඹකොළ පටුන පන්සල මම ඔයාලට පෙන්නන්නම්. ගොඩාක්ම වැදගත් ස්ථානයක් තමයි දඹකොළ පටුන අපේ බෞද්ධයට. ඉතින් ඔයාලවත් අනිවාර්යෙන් බලන්න එන්න. ශ්‍රීමා බෝධිය රැගෙන ලංකාවට පැමිණි සංඝමිත්තා තෙරණින් වහන්සේ ලංකාවට පැමිණි දඹකොළ පටුන. මම පසුපසින් තියෙන කාන්තු වෙනනම් කරුණම් පටිච්ච අනුද්දයම් පටිච්ච අතීතයේ දේවානම්පියතිස්ස රජතුමා කාලේ ඉඳන්ම මේක ලංකාව සහ ඉන්දියාව අතර ලොකු සම්බන්ධතාවයක් තිබුණු වරායක්. දේවානම්පියතිස්ස රජතුමා සංඝමිත්තා තෙරණිය පිළිගන්න ගියේ මෙන්න මේ ස්ථානයට. ඒ වගේම මේ විහාරය ඉදි කරලා තියෙන්නේ වරායට ආසන්නව. මුහුද පේන මානය නිසා හරිම ලස්සන පරිසරයක් මෙතන තියෙනවා. පසු කාලීනව මෙය 2002-2003 කාලයේදී ප්‍රතිසංස්කරණය කරලා මෙම විහාරය වැඩි දියුණු කරලා තියෙනවා. එන්නේ විදියට අපිට රටට උතුරු පළාතේ තියෙන ඊටම සුවිශේෂී පන්සලක් තමයි මේ දඹකොළ වටුන පන්සල කියන්නේ. ඉතින් ඇත්තටම මේකට යාපනයේ පැත්තෙන් එන ඔයාට යාපනයේ ඉඳලා දඹකොළ වටුන පන්සලට කිලෝමීටර් 22ක් පමණ එන්න ඕනේ. ඔගොල්ලෝ කංගසන්තුරේ පැත්තෙන් ආවොත් ඔයාලට කිලෝමීටර් 13ක් පමණ තමයි යන්නේ. ඉතින් අපි එදා ගියපු දවසේ මෙතන ඇත්තටම මේ අපවිත්‍ර වෙලා තිබ්බේ. මෙතන කිසිම නඩත්තු කටයුත්තක් සිදු වෙන්නේ නැහැ කියලා තමයි හිතුනේ. ඔයාලා යටින් කමෙන්ට් කරගෙන යන්න ඔයාලා යන දවසෙත් මේ වගේ දේවල් දැක්කනම්. ඉතින් මෙතන කොළ වැටිලා ජරා වෙලා ඉතින් සංඝමිත්තා තෙරණියගේ පිළිමය හදපු තැන ඇත්තටම අපිට දුක හිතුණා. ඒ කියන්නේ අපිට මුකුත් කරන්නත් බෑ. මොකද ඒක ලොක් කරලා තිබුණ නිසා. එතන මකුළු දැල් බැඳිලා එතකොට කුරුළු ජරා කරලා ඒ වගේ ඇත්තටම අපවිත්‍ර වෙලා තිබුණා. මම දන්නේ දැන් මෙතන කොහොමද තත්ති කියලා. දැන් මම මේ වීඩියෝ අප්ලෝඩ් කරන්න මාස ගානකට කලින් තමයි මම මේ ගියේ. අද තමයි මම මේක දාන්නේ. ඒතර මාස 2-3ක් ඇති මම දැන් මේ වීඩියෝ එක මෙතන අප්ලෝඩ් කරනකොට. එතකොට ඇත්තටම දැන් මෙතන තත්ත්වය මම දන්නේ ළඟදී ගියපු කෙනෙක් ඉන්නවනම් මෙතන කමෙන්ට් එකක් දාගෙන යන්න දැන් මේ දේවල් වෙනස් වෙලාද කියලා. ඉතින් මම කියන්නේ අපි සිංහල බෞද්ධයක් නැති පළාතක මේ වගේ දෙයක් තියෙනකොට රජයකින් සහ අපේ බෞද්ධ සදහැවති පිරිස එකතු වෙලා මේ වගේ තැන් ආරක්ෂා කරගන්න ඕනේ. මොකද අපිට මේ දේවල් තමයි අපේ උරුමයන් විදියට තියෙන්නේ. ඉතින් වැඩිදුර කතාව ඕනේ මම ඔයාලට වීඩියෝ එකෙන් පෙන්නන්නම්. මෙතන තියෙන ලස්සන සහ මෙතන තියෙන වැදගත්කම්. දඹකොළ පටුනට ඇතුළු වෙලා තියෙන ස්ථානය. ඉතින් මම මේ පිටුපසින් තියෙන්නේ දඹකොළ පටුන වරායේ අපි දැන් ඉන්නේ. සංඝමිත්තා තෙරණින් වහන්සේ ඇවිල්ලා තියෙන්නේ බුද්ධ ගයාවේ ඉඳලා තොටිල කොණ්ඩ වරායට ඇවිල්ලා තමයි ඊට පස්සේ තමයි ඇවිල්ලා තියෙන්නේ මේ අපි ඉන්න දඹකොළ පටුන කියන ස්ථානයට. අර ඈතින් පේන නැති සංඝමිත්තා තෙරණින් වහන්සේගේ මෙතන හදලා තියෙන පන්සලේ රූපසලනින් පෙන්වලා තියෙන ඊතලයක් ගහලා. ඉතින් දේවානම්පියතිස්ස රජතුමා මෙතන දඹකොළ පටුනෙන් ගිහිල්ලා තමයි මුහුදේ තමන්ගේ කරවටට එන ජල ප්‍රමාණයක් තියෙන මට්ටමට ගිහිල්ලා තමයි අද ඔයා දකින්න බුද්ධ ගයාව ඉඳලා ආපු ජයශ්‍රී මහ බෝධීන් වහන්සේව අරගන්න රැගෙන ගන්න ගියේ මුහුදට. ඉතින් ඔයාලට පිටුපසින් මම පෙන්නුවා. ඒ වගේම පිටපැත්ත තියෙනවා මුහුද. ඒ මුහුදෙන් තමයි මෙතනට ඇවිල්ලා සංඝමිත්තා තෙරණින් වහන්සේ මේක අපි ලංකාවට පූජා කරලා තියෙනවා. කරුණම් පටිච්ච අනුද්දයම් පටිච්ච අනුකම්පං පටිච්ච පරේසං ධම්මං දේසේති එහි පස්සිකෝ Come and see. එහි පස්සිකෝ
வடிவம் அமைதி பயணம்